mama කරාන අල්ලන්න එපා. Hello, welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ගොඩ කාලෙකින් තමයි අපි නම් මේ vlog එකක් ගේන්නේ. මම හිතන්නේ vlog එකක් ගේන්නේ අවුරුදු 1මාරකට විතර පස්සේ. ඇත්තටම අපේ සිංගප්පූර් vlog එකකින් පස්සේ ඔයගලන්ට කිසිම vlog එකක් ගේන්න බැරි වුණා. හේතුව තමයි අපි අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ගොඩාක් busy වුණා. ඉතින් YouTube එක manage කරගන්න බැරි වුණා. ඒක හැමම පොඩ්ඩක් post කරන්න සිද්ධ වුණා. කොහොම හරි ඔයගලන්ට මං බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දිගටම vlogs ගේන්න. ඉතින් මේ vlog එකකින් ඔයගලන්ට ගේන්නේ අපි recentlyම travel කරපු රටක විස්තර තමයි. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න. ඉතින් අපි දැන් මේ යන්නේ අබුඩාබි එයාපෝට් එකට. අපේ ගෙදර ඉඳලා අබුඩාබි එයාපෝට් එකට පැය 1මාරක 2ක වගේ ජර්නි එකක් තියෙනවා. ඉතින් උදේ 9ට වගේ අපි දෙන්න පිටත් වුණා. අපි ටැක්සි එකක් දාගත්තා ගෙදර ඉඳලා එයාපෝට් එකට යන්න. ඉතින් මම හිතන්නේ අපි 10:45 වගේ වෙනකොට එයාපෝට් එකට රීච් වුණා. මේ රොබොටික් එක එනවා. මොනවාද ක්ලීන් කරනවද? ලගේජස් ටිකත් චෙකින් කරගෙන ඉමිග්‍රේෂන් එකේ දේවලුත් ක්ලියර් කරගෙන අපි දෙන්න එයාපෝට් එක ඇතුළට ආපු ගමන්ම හිතුවේ මොනා හරි කාලා බීලා ඉන්න ඕනි කියලා. මම හිතන්නේ මේ වෙලාව 11:00 වගේ ඇති උදේ. ඉතින් මුකුත් කාලා බීලත් හිටපු නැති නිසා ස්ටාර්බක්ස් එකෙන් කොෆි එකක් එහෙම බීලා චුට්ටක් රිලැක්ස් එකේ යන්න අපි දෙන්නට හොඳටම ටයිම් තිබුණා. මොකද අපේ ෆ්ලයිට් එක තිබුණේ දවල් 2ට. මට ඕක පුදුමයි. කොනට වැවිද්දානේ. කොයින්ද ඔයාගත්තේ? අපේ අර බඩේම කරපු ගන්නේ. ඒගොල්ලන් තිබ්බද එතන? මෙතර මේගොල්ලෝ මම හිතන්නේ බස් එක ගහලා තියෙනවා මේසයක් යට. පස්සේ මං කෝ අරක මගේ කියලා. ඉතින් එයාගෝ අර ලොකු එක්කෙනාගෙන් ඉල්ලන්න කියලා. මං කෝ this is mine කියලා. ඊට ඌ මෙහෙම ඔබල මොකද දෙන්නේ? Thank you Dilni. Thank you so much. මම කරාන කිසිම දෙයක් පරිස්සම් කරගන්න බෑ මොනවාද? අයියෝ යා කරා මම කරා කියලා නෑ. ඉතින් එකම දේ. මේ වගේ චූටි ජරමර වලටත් මූණ දෙන්න වෙනවා. ඉතින් ඔයාලටත් තියනවාද කොහේ හරි ගියොත් මොනාම හරි දේවල් දාලා එන යාළුවෙක්. මේ නෙක් පිලෝ එක මම හිතන්නේ මම 3 පාරක් විතර නැති කරගත්තා. කොහොම හරි මේ පාර නම් අපිට ඒක හොයාගන්න පුළුවන් වුණා. අපි දෙන්න ෆ්ලයිට් එකට බෝඩ් වුණා. බෝඩ් වෙලා අපි දෙන්නගේ ලන්ච් එකත් හම්බ වුණා. දිලී නම් ඕඩර් කරේ චිකන් නූඩල්ස් එකක්. මම ඕඩර් කරේ චිකන් පාස්තා එකක්.
ඔව් තම්නේල් එකේ මෙන්ෂන් කරලා තියෙනවා වගේ අපි ආවේ ලස්සන ආමේනියාවලට. ආමේනියාවල යෙර්වාන් කියන සිටි එකට තමයි අපි ආවේ. ඉතින් මෙහි ඉඳලා ඔයගලන්ට vlogs කීපයක්ම තියෙනවා අරගෙන එන්න. ඉතින් අපි බලමු අපි ආමේනියාවල first night එක ගත කරපු විදියයි day 2 එකයි මම දෙකම මේ vlog එකේ දාලා තියෙනවා. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න. එයාපෝට් එකෙන් එළියට ආපු ගමන් අපි දෙන්නට තේරුනේ අපි එක්ස්පෙක්ට් කරාට වඩා මෙහි ගොඩාක් සීතලයි. ඉතින් මේ වගේ සීතලක් අපිට එක්ස්පීරියන්ස් කරන්න තියෙන එක ටිකක් අලුත් දෙයක්. මොකද ඩුබායි වල වින්ටර් එකේදී වුණත් අපිට මෙච්චර සීතල එක්ස්පීරියන්ස් කරන්න නැහැ. කොහොම හරි එයාපෝට් එකෙන් ටැක්සි එකක් දාගෙන අපි දෙන්න ආවේ අපි දෙන්න බුක් කරගත්ත අපාර්ට්මන්ට් එකට. ඉතින් චූටි අපාර්ට්මන්ට් එකක් ගිහිල්ලා බලමුද? මේ තියෙන්නේ ඇතුළට වෙච්ච ගමන්ම අපේ කිචන් ඒරියා එක. ඊට පස්සේ එතනින් ඇතුළට ගියාම තියනවා අපේ සිටින් ඒරියා එකක් තියෙනවා චූටි. ඒ වගේම අපේ බෙඩ් ඒරියා එක තියෙනවා. ඉතින් චූටි ස්ටුඩියෝ ටයිප් අපාර්ට්මන්ට් එකක් තමයි අපි දෙන්න බුක් කරගත්තේ. ලගේජස් ටික දාලා අපි දෙන්නත් එක්ක මේ එළියට ආවේ ළඟම තියෙන ග්‍රොසරි එකට ගිහිල්ලා මොනවා හරි චූටි දේවල් ටිකක් ගන්නවා කියලා. මොකද මේ වෙද්දී අපි දෙන්නට චූටි බඩගින්නකුත් තිබුණා. ළඟම තියෙන රෙස්ටෝරන්ට්ස් හොයාගෙන නම් යන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවේ අපි දෙන්න ගොඩාක් ටයර්ඩ් වෙලා හිටියේ. ඉතින් ග්‍රොසරි ෂොප් එකට ගිහිල්ලා සොසේජස් බ්‍රෙඩ් ඒ වගේ දේවල් ටිකක් අරගෙන ආවා රෑට අපි දෙන්නට හදාගෙන කන්න. චූටි දේවල් ටිකක් ගෙනාවා. මොකද අපි දෙන්නා ගොඩක් සල්ලි නැහැ මාරු කරපුවා. අපි දෙන්නා චිකන් සොසේජ් එකක් ගත්තා. බටර් එකක් ගත්තා. කචපුරි තිබ්බා. කචපුරි දෙකක් ගත්තා. විශාල බ්‍රෙඩ් එකක් ගත්තා. ඊට පස්සේ කොෆි ගත්තා. එච්චරයි ගත්තේ. තව වතුර ගත්තා අපි. අපි දෙන්න ගාව තිබුණේ 3000යි. ඉතින් 2000ක මේ ටික අරගෙන ආවද හෙට සල්ලි මාරු කරනකම් අපි දෙනකම් සල්ලි නැහැ. මේ යෙර්වාන් වල දෙවනි දවස ඉතින් උදේම අපි දෙන්නත් එක්ක ලෑස්ති වෙලා පාරට ආවේ ටැක්සි එකක් අරගෙන සල්ලි මාරු කරන්න තැනක් හොයාගන්න තමා. මොකද ඒ ළඟම තැනක් තිබුණේ නැහැ. සහ ඒ වෙද්දි අපි දෙන්න ගාව තිබුණේ ආමේනියාවල කරන්සි එකෙන් 1000ක් වගේ. ඒක ඇත්තටම ඇති උනේ අපි දෙන්නට ටැක්සි එකේ යන්න විතරමයි. ඉතින් කොහොම හරි යැන්ඩෙක්ස් කියන ඇප් එකෙන් ටැක්සි එකක් දාගෙන අපි දෙන්න ළඟම තියෙන මෝල් එකට ගිහිල්ලා සල්ලි ටිකත් මාරු කරගත්තා. මට මතක විදියට මේ මෝල් එක යෙර්වාන් වල තියෙන මෙගා මෝල් එක. ඉතින් එතනින් තමයි අපි දෙන්න සල්ලි මාරු කරගත්තේ. සල්ලි ටික මාරු කරගෙන අපි දෙන්න කෙලින්ම ගියේ අපහු සිටි එක පැත්තට මොනවා හරි උදේට කන්න ඕනේ කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගත්තේ මෙන්න මේ ලස්සන කැෆේ එකෙන්. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි දෙන්න කෙලින්ම ඇවිදගෙන ආවේ කස්කේඩ් වලට. කස්කේඩ් කියලා කියන්නේ මෙහි තියෙන තවත් ෆේමස් ටුවරිස්ලා ගොඩක් එන තැනක්.
let's do this. මේක උඩටම නගින්න තමයි හදන්නේ. කොච්චරයි දන්නේ උඩට තියෙනවා නේද? අත් දෙක නම් ඇතුළට දාගෙන තමයි යන්නේ. ග්ලව්ස් එක දෙන්න. මේ ට්‍රිප් එක යන්න දවස් 3කට 4කට විතර කලින් ඉඳලම මට ඩුබායි වලදී ගොඩාක් අසනීප වුණා. උණ, හෙම්බිරිස්සාව, කැස්ස වගේ ලෙඩ ගොඩාක් එකපාරම හැදුනා. දෙපාරක්ම බෙහෙත් ගත්තත් මට මේ ට්‍රිප් එක යනකම්ම ලොකු අඩුවක් තිබුණ නැහැ. ඉතින් අසනීපයි කියලා ට්‍රිප් එක එන්ජොයි කරන්න නැතුව බෑනේ. ඉතින් ලෙඩ ඔක්කොම පැත්තකින් තියලා මම නම් මේ ට්‍රිප් එක ගොඩාක් එන්ජොයි කරා. කස්කේඩ් වල උඩට නගිනකොට නම් මට එනර්ජි නැති ගතියක් ලොකු මහන්සියක් වගේ දැනුණා. ඒත් කොහොම හරි අපි උඩටම ගියා. ඉතින් මේ කස්කේඩ් කියලා කියන්නේ අපි උඩට යනකොට ලස්සන වීව් එකක් සිටි එකේ බලා ගන්න පුළුවන්. හැබැයි අපි කස්කේඩ් වලට ගියපු දවස නම් මෙහෙ ලොකු ෆොග් එකක් තිබුණා. දවල් වුණත් ඒ ෆොග් එක තිබ්බ නිසා අපි උඩටම නැග්ගත් අර වීව් එකේ ලස්සනට පේන මවුන්ටන්ස් නම් අපිට කැප්චර් කරගන්න වීඩියෝ එකට පුළුවන් වුණේ නැහැ. කෙනෙක් ඉවරයි ඩෙඩ්. ඩෙඩ් කියන්නේ මාරු උඩක් නැග්ගා. තව නැග්ග වගේ කොච්චර යනකද බාගා? ගොඩ යන්න තියෙනවා. කස්කේඩ් වලට යනකොට අපිට උඩට ගියාම බලන්න පුළුවන් වෙන්නේ වීව් එක විතරක්ම නෙවෙයි. එයාලගේ ආර්ට්ස් ක්ලබ්, රෙස්ටෝරන්ට්ස්, ඒ වගේම ලස්සන කැෆේස් වගේ දේවලුත් උඩට ගියාම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අල්ලන්න එපා. Hari ni mama apa buat ke? Ha? මෙදින මං කිව්ව වතුරේ රහයිද? හොඳයි. රහයිද?
ඔය මේගොල්ලන් මේ වතුර බොනවා කියන්නේ ආ අමින්න බොන එක නේ චෝරකට. ඔව් සීතලයිද? මාරම cool. දැන් මන් දිහා බලන්න. රසයිනේ. තවයක් කොහෙද? නෝ. then later. තවයක් බොන්න හල්ලි නෑ කො. ඒක බොන්න සම්පූර්ණයි. මේ වෙද්දි නම් සිටියක වටේම ඇවිදලා අපි දෙන්නට ටිකක් මහන්සි බඩගිනි. ඒ නිසා ළඟම තිබිච්ච KFC එකට ගිහින් මොනා හරි කමු කියලා හිතුණා. කොහොම වුණත් මම සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන ඕනම රටක KFC එක try කරන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ flavors, spices වෙනස්නේ. එතකොට ඒ experience එක ගන්න මං හරි කැමතියි. ඒ වුණාට අපි දෙන්න KFC එකෙන් කෑම කන වීඩියෝස් නම් මුකුත්ම අරගෙන තිබුණේ නැහැ. KFC එක try කරලා අපි දෙන්නත් එක ඊළඟට ගියේ මේ ආමේනියාවල තියෙන රිංගෝ කියන ඩෝනට් ෂොප් එකට. ඒගොල්ලන්ගේ ඩෝනට්ස් එතකොට පොඩි ෂෝට් ඊට්ස් වගේ දේවල් ඒගොල්ලන් ගාව තියෙනවා. ඉතින් ඔයාලත් ආමේනිය ආවොත් අමතක නොකර මේ රිංගෝ ෂොප් එකෙන් ඩෝනට්ස් අරගෙන කන්න. ඒගොල්ලන්ගේ ඩෝනට්ස් හරිම රසයි. ෂූට් බඩු වගේක් ගන්නවා. හෙට උදේට අපි දෙන්න ප්ලෑන් කරගෙන ඉන්න පොඩක් ගෙදර ඉන්න. ගෙදර ඉඳලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන එමින්ට දවල් වෙලා ගෙදරින් එළියට එන දා ප්ලෑන් එක. සුපර් මාකට් එකෙන් බඩ ටිකක් අරගෙන ඊළඟට අපි දෙන්න ආවේ පීසා හට් එකට. දෙරීට පීසා කන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපිට ළඟම තිබුණේ පීසා හට් එක. ඒ නිසා ටේක් අවේ පීසා එකකුත් දාගෙන අපි දෙන්න ගෙදර යමුයි කියලා තීරණය කරා. මේ විදියට තමයි ආමේනියාවල අපි දෙන්න day 1 සහ day 2 ගත කරේ. ඉතින් ආමේනියා කියලා කියන්නේ හරිම ලස්සන රටක්. යෙර්වාන් කියලා කියන්නේ හරිම ලස්සන සිටි එකක්. ඉතින් මේ සීතලේ මේ සිටි එකේ අපි කරපු කියපු දේවල් ගොඩාක් තියෙනවා ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් thank you for watching this video. තව ඔයගලන්ට ලස්සන vlogs ගොඩාක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න.